මිනිස් වෙස් මුහුණු වලට රැවටී තබන අන්ධ විශ්වාසය ඔබේ මුළු ජීවිතයම වනසන මාර කුකුලක් විය හැකියි. ආයුබෝවන් කතා පොතේ අද කතාව තික්කසාද යුවතිය. අඩෝ තරිඳු අර බලපංකෝ අරක කිගාන හිනා වෙන්නවත් නෑනේ දැන්. ඕකේ ඩිවෝස් වෙලා ඉන්නේ බං. ඉස්සර වගේ නෙවෙයි දැන් සෙල්ලම් දාන්න බෑ. අඩෝ එහෙනම් try එකක් දුන්නොත් වැඩේ කරගන්න පුළුවන් වෙයි. මන්නම් කියන්නේ ඕව අල්ලන්න ලේසියි. ඔව් බං මිනිහා එක්ක ඉඳලා පුරුදු නිසා තනියම ඉන්න බැරිව ඇති. ඒ ඇහුනේ අද සමාජයේ ගැහණියක් තනි වුණාම ඇයට අහන්න සිද්ධ වෙන නින්දිත කතා බහක එක කොටසක් විතරයි. මේ ෂෙනාලි කියන්නේ පොඩි කාලේ ඉඳලම හරිම අහිංසක විදිහට හැදුණු කෙල්ලෙක්. පාසල් ගුරුවරියක් විදිහට සේවය කරමින් තමන්ගේ අම්මයි තාත්තයි එක්ක හරිම සන්තෝෂෙන් ජීවත් වුණු ෂෙනාලි තමන්ගේ අනාගතය ගැන ගොඩක් හීන දකිමින් ඒ පුංචි පවුල ඇතුලේ හරිම නිදහසේ හිටපු කෙනෙක්. ෂෙනාලිට ප්‍රගීත මුණ ගැහෙන්නේ දෙමාපියන්ගේ කාලෙක ඉඳලා තිබුණු පවුල් හිතවත්කමක් මාර්ගයෙන්. ප්‍රගීත් කියන්නේ වැදගත් පවුලක හොඳ රැකියාවක් කරන කෙනෙක් කියලා තමයි එදා හැමෝම දැනගෙන හිටියේ. පවුල් දෙකේ තිබුණු ඒ විශ්වාසය නිසාම ෂෙනාලිත් මේ විවාහයට කැමැත්ත දුන්නා. ඇය හිතුවේ තමන් මෙතෙක් දැකපු හීනවලට ප්‍රගීත් ලොකු ශක්තියක් වෙයි කියලා. ඒ හිතවත්කම සහ විශ්වාසය ඇතුලේ සැඟවුණු අඳුරු රහසක් තිබුණ කියලා ෂෙනාලිවත් ඇගේ දෙමව්පියන්වත් එදා දැනගෙන හිටියේ නැහැ. විවාහයේ මුල් මාස කිහිපය ගෙවී ගියේ හරිම සුන්දර විදිහට. ප්‍රගීත් ෂෙනාලිට හරිම ආදරෙන් සැලකුවා. ඇය හිතුවේ තමන් ලෝකේ ඉන්න වාසනාවන්තම බිරිඳ කියලා. ඒත් කාලයක් එක්ක ප්‍රගීත්ගේ හැසිරීම් වල පුංචි වෙනස්කම් ඇති වෙන්න පටන් ගත්තා. මුලින්ම ඔහු රැකියාව ඇරිලා ගෙදර එන්න පරක් වුණා. පස්සේ කිසිම හේතුවක් නැතුව ෂෙනාලි එක කේන්ති ගන්න පටන් ගත්තා. සමහර වෙලාවට ඔහු කාමරයට වෙලා පැය ගණන් දොර වහගෙන හිටියා. ෂෙනාලි මේ හැමදේම දිහා බැලුවේ පුදුමයෙන්. ඇය හිතුවේ ප්‍රගීත රැකියාවේ ලොකු පීඩනයක් ඇති කියලා. ඒ නිසාම ඇය ඔහුට තවත් ආදරෙන් සලකන්න උත්සාහ කළා. කාලයක් එක්ක ප්‍රගීත්ගේ හැසිරීම වගේම ගෙදර ආර්ථිකයත් පාලනයෙන් තොර වෙන්න පටන් ගත්තා. හොඳ රැකියාවක් කළත් මාසෙ මැද වෙද්දි ප්‍රගීත් අතේ සතේ නැති වුණා. ඔහු නිතරම ෂෙනාලිගෙන් සල්ලි ඉල්ලන්න පටන් ගත්තේ විවිධ බොරු හේතු කියමින්. ෂෙනාලි තමන් ඉතුරු කරපු සල්ලි පවා ඔහුට දුන්නේ කිසිම සැකයක් නැතුවයි. ඒත් ප්‍රශ්නය එතනින් නතර වුණේ නැහැ. දවසක් ෂෙනාලි තමන්ගේ රන් ආභරණ තිබුණු පෙට්ටිය බලද්දී ඇගේ මාලය වරද දෙකයි අතුරුදහන් වෙලා තියෙනවා ඇය දැක්කා. ප්‍රගීත්ගෙන් ඒ ගැන අහුවහම ඔහු කිව්වේ ඒ ටික ලොකර් එකට දැම්ම කියලා. හැබැයි ඔහුගේ නොසන්සුන් පිළිතුර නිසා ෂෙනාලිගේ හිතේ ලොකු සැකයක් වගේම බයකුත් ඇති වුණා. ඇත්ත හෙළි වුණේ ෂෙනාලි හීනකින්වත් නොහිතපු විදිහට. දවසක් ෂෙනාලි වෙළඳසැලට ගිය වෙලාවක ඇයට ප්‍රගීත්ගේ පරණ හිතවතෙක් අහම්බෙන් හම්බුණා. ප්‍රගීත්ගේ සුවදුක් විමසන අතරතුර ඒ හිතවතාගෙන් කියවුණු එක වචනයක් නිසා ෂෙනාලිගේ මුළු ලෝකෙම නතර වුණා. ප්‍රගීත් දැන් හොඳ ඇති නේද නංගි? අපි හිතුවා පුනරුත්ථාපනය වෙලා ආවට පස්සේ ඔක්කොම හරියයි කියලා. හොඳ වෙලාවට ඔයා වගේ කෙනෙක් එයාව බලා ගන්න හම්බුනේ. ෂෙනාලි එතනම ගල් ගැහුණා. තමන් මේ තාක් කාලයක් ආදරය කළේ රැකවරණය හෙව්වේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු ඒ වෙනුවෙන් තමන්ගේම බිරිඳගේ රත්තරන් බඩු හොරකම් කරන මිනිසෙකුෙන් කියලා ඇය එදා තේරුම් ගත්තා. ඇත්ත දැනගත්තට පස්සේ ෂෙනාලි ප්‍රගීත්ගෙන් වෙන් වෙන්න හැදුවේ නැහැ. ඇය හිතුවා තමන්ගේ ආදරයෙන් ඔහුව මේ නිරයෙන් බේරගන්න පුළුවන් වෙයි කියලා. ඇය තමන් සන්තකයේ ඉතිරි වෙලා තිබුණු හැම සතයක්ම වියදම් කරලා ඔහුව රෝහලකට ඇතුල් කළා. තමන්ගේ මංගල මුදුව පවා උගස් කළේ ඔහුගේ ප්‍රතිකාරවලට සල්ලි මදි වුණු නිසා. ඒත් මත්ද්‍රව්‍ය ප්‍රගීත සම්පූර්ණයෙන් ගිලගෙන හිටියා. සති කිහිපයකින් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනලා ආපු ප්‍රගීත් වෙන කවරදාකවටත් වඩා රළු වුණා. ඔහු දැන් ආදරය, විවාහය හෝ ෂෙනාලිගේ කඳුළු පෙනුනේ නැහැ. ඔහුට ඕන වුණේ තමන්ගේ ඇඟ ඇතුලේ දඟලන ඒ මත්ගින්න නිවා ගන්න විතරයි.
එදා වැහිබර රාත්‍රියක්. ප්‍රගීත් මත් කුඩු ගන්න සල්ලි නැතුව පිස්සුවෙන් වගේ දඟලමින් හිටියා. ෂෙනාලි ළඟ තවදුරට ඔහුට දෙන සතයක්වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. එදා ප්‍රගීත් නිවසට ආවේ තවත් නන්නා දුනන මිනිසුන් දෙන්නෙක් එක්ක. ඔවුන්ගේ බැල්මේ තිබුණේ අමුතුම කෑදරකම. ප්‍රගීත් ෂෙනාලිව කාමරයට තල්ලු කරා. මට සල්ලි දීපන්. ඕන දෙයක් කරගනි. තමන් රැකවරණය පතා ආපු තමන්ට පණටත් වඩා ආදරය කරපු මිනිසා මත්කුඩු පැකට් එකක් වෙනුවෙන් තමන්ගේ බිරිඳව පාව දෙන්න තරම් තිරසනෙක් වෙලා. එදා ෂෙනාලිගේ හිතේ තිබුණු හැම ආදරයක්ම හැම බලාපොරොත්තුවක්ම මිය ගියා. ඇය තමන්ගේ ජීවිතයත් ආත්ම ගෞරවයත් බේරගන්න ජනලයෙන් පැනලා එදා ඒ මහා වැස්සේ පාරට දිව්වේ ආයේ කිසිම දවසක ප්‍රගීත් දෙස නොබලන බවට හිතින් ගිවසගෙනයි. තමන්ගේ ජීවිතය විනාශ කරපු ඒ නිරයෙන් ඇය පැනලා ගියේ හිස් අතින් උනත් ඇය තමන්ගේ ආත්ම ගෞරවයෙන් බේරගත්තා. නීතියේ පිහිටෙන් ප්‍රගීත්ගෙන් වෙන් වුණු ඇය අද තනිවම තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන ඉවරයි. ඒත් සමාජය තාමත් ඇය දකින්නේ දික්කසාද වුණු ගැහැණියක් විදිහට විතරයි. සමහර මිනිස්සුන්ට ඇය අදටත් නිකම් ගොදුරක් විතරයි. ඔවුන් දකින්නේ ඇගේ තනිකම විතරයි. ඒ තනිකම පිටුපස තියෙන බිහිසුණු වේදනාව ඔවුන්ට පෙනෙන්නේ නැහැ. ෂෙනාලි අද නිහඬව තමන්ගේ පාසල් දරුවන්ට උගන්වනවා. ඇගේ දැස්වල තියෙන හිනාව අද මැකී ගිහින් තිබුණත් ඇය ශක්තිමත් ගැහැණියක්. ගැහැණියක් තනි වුණාම ඇයට ඇඟිල්ල දික් කරන ලෝකයක ඇය විඳපු වේදනාව තේරුම් ගන්න කවුරුත් නැහැ. ෂෙනාලි කියන්නේ ඒ අභියෝග මැද නැගී සිටි එක දියණියක් විතරයි. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් ලස්සන කතාවකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.